ඔයාලා දන්නවද? අද මම මගේ ජීවිතේ වැඩිම සතුටු වෙන දවසක්. හරි ආදරණීය දවසක්. ඉතින් තව කෙනෙක් එක්ක පේරාදෙනිය තමයි හොඳම තැන කියලා ඔප්පු කරන්න ඕනම දෙයක් කරන්න දැනෙන ෆීලිං එක. ඒ ෆීලිං එක එදත් අදත් හෙටත් මම මැරෙන දවස් දක්වත් එහෙමයි. ඉතින් මම මැරෙන මොහොතේදීත් කියයි ඔව් පේරාදෙනිය තමයි ලස්සනම තැන. පේරාදෙනිය තමයි ආදරණීයම තැන කියන එක. ඒ පම්පෝරිය කවදාවත් නවතින එකක් නෑ. මැරෙන දවසෙත් මම ඒක කියයි. ඉතින් පේරාදෙනිය කියන්නේම ප්‍රේමයක්. ගොඩක් අයට යන්න බැරි. කවුරු හරි කෙනෙක් ගියොත් කවදාවත් අතාරින්න බැරි හිණයක් ඒක. පේරාදෙනිය කියන්නේම ප්‍රේමයක්. හරි ආදරෙන් පිළිගන්න ඔයාලව මගේ ග්‍රැජුවේෂන් බ්ලොග් එකට. ඉතින් මම දන්නවා ඔයාලා හැම කෙනෙක්ම මේ වීඩියෝ එක එනකන් මග බලාගෙන ඉන්නවා කියලා. හරි ආදරෙන් මම ආසයි ඔයාලගේ හිතට දැනෙන වචන කමෙන්ට් එකකින් කමෙන්ට් සෙක්ෂන් එකේ දානවා නම් මං හරි ආසයි ඒ කමෙන්ට් කියවන්න. ඒ වගේම තව කෙනෙක්ට මොටිවේෂන් එකක් වෙයි කියලා හිතනවා. අපි යමු ග්‍රැජුවේෂන් බ්ලොග් එකට. In this vlog, මේ හීනේ අද ඊයේ හීනයක් නෙමෙයි. අවුරුදු ගානක හීනයක්. ඒ වගේම තනි මගේ හීනෙකුත් නෙමෙයි. ගොඩාක් දෙනෙක්ගේ හීනයක් මේක. මේ හීනේ පිටිපස්සේ ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඉතින් අපි බලමු කවුද මේ හීනේ අයිතිකාරයෝ කියලා. මේ දවස කොහොම වෙයිද කියලා මම අවුරුදු ගානක ඉඳන් හීන දැක්කා. අවුරුදු ගානක ඉඳන් ඇඟිලි ගැන්නා. ඉතින් මම අද මගේ මේ ඩ්‍රෙසින් එක කරගෙන යන්නේ කැම්පස් එකට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. මේ කළු ලෝගෝ ඇස්සේ තමන් විතරක් දන්න, තමන්ගේ ආදරණීයන් විතරක් දන්න මහා ලොකු කතාවක් තියෙනවා. විශ්වවිද්‍යාල ජීවිතේ කොයිතරම් සුන්දරද, කොයිතරම් කටුකද, මේ ලෝගෝ අඳින්න කොයිතරම් දුක් ගැහැට විඳින්න ඕනේද, කොයිතරම් කටු කෑවද කියලා ඔයාලට එදාට තනියම පසක් වෙයි. තමන්ගේ දුකේදී වගේම සතුටෙදිත් තමන් ළඟ තමන්ගේ ආදරණීයන් ඉන්නවා නම් ඊට වඩා වෙන සතුටක් කොහෙද නේද? ඉතින් මේ බලන්නකෝ හැම වැඩක්ම අතපසු කරගෙන අද දවස වෙනුවෙන් දුර බැහැර ගෙවාගෙන මම වෙනුවෙන්ම මගේ යාළුවා උදේම ආවා කොළඹ ඉඳන් මාව හොයාගෙන නුවරට. අද මට ඉස්සෙල්ලම හම්බුනේ අපේ සාලිකා. ඉතින් සාලිකාට මේ වීඩියෝ එක මම අවස්ථාවක් කරගන්නවා යාට thank you කියලා කියන්න. මොකද එයා නැත්තම් අද අපි මෙතන නැති වෙන්න තිබ්බා. එයා අපිට ගොඩාක් උදව් කරලා තියෙනවා අපිට මේ තැනට එන්න. සෑහෙන උදව් කරපු කෙනෙක්. ඉතින් ඇත්තටම කිව්වොත් එයා අපිට ගුරුවරියක්. මට අද දවසේ හිතුණු දෙයක් තමයි මං කොයි තරම් වාසනාවන්තද කියලා මේ වගේ යාළුවෝ ලබන්න. ඉතින් මුළු බැජ් එකම ගොඩ දාපු කෙනෙක් වගේ තමයි සාලිකා. thank you සාලිකා, thank you so much. මේ ඉන්නේ මගේ අම්මයි අප්පච්චි. මගේ අම්මයි අප්පච්චි කියන්නේ හරිම සංවේදී මාතෘකා දෙකක් මට. මේ දෙන්න නැත්තම් මම අද මෙතන නෑ. ඒක ඇත්තටම කියන්න ඕනේ. කවදා හරි දවසක මට අම්මා අප්පච්චි ගැන කතා කරන්න දවසක් එයි. මම එදාට කතා කරනවා. මම දෙවිවරු ඇස් දෙකට දැකලා තියෙනවා. මේ තමයි මගේ දෙවිවරු දෙන්න. ඉතින් මේ වගේ දෙමව්පියෝ දෙන්නෙක් ලබන්න මම කොයි තරම් වාසනාවන්තද කියලා ඇත්තටම මට හිතා ගන්නවත් බෑ. කුසින් නොයදුවත් එයාලගේ පළවෙනි දරුවා වුණේ මම. මගේ අම්මයි අප්පච්චි ජොබ් එකට ගියපුවාම පොඩි අතදරුවා කාලේ ඉඳන් මාව බලාගත්තේ මෙයාලා තමයි. අපේ අම්මා මට කියලා තියෙනවා ගොඩාක් දුක් විඳලු අපේ චූටි අම්මලා, මාමලා, බාප්පලා මාව චූටි කාලේ පොඩි කාලේ බලාගන්ති. මොකද මම ලේසියෙන් නැලවෙන ළමෙක් නෙමෙයිලු. ඉතින් මේ හැමෝගෙම ලොකු අක්කා තමයි මම. පවුල කියන්නේ මට මාරම හයියක්. කිරියම්මගේ සීයාගේ පළවෙනි
මුණුපුරා මම. ඉතින් මේ ඇස්වලින් වැටෙන කඳුළු සාක්ෂි දරනවා එයාලා කොයි තරම් මට ආදරේද කියලා. මම හැමදාම හිතුවා ප්‍රාර්ථනා කරා අනේ මගේ ග්‍රැජුවේෂන් එකට මට මල් ගොඩාක් හම්බ වෙනවා නම් කොච්චර හොඳද කියලා. ඉතින් ඒ වගේම මට මල් ගොඩාක් හම්බුණා. මට ඇත්තටම සතුටුයි. මල් කියන්නේ මගේ ජීවිතේ මම ගොඩාක් ආස කරන ආදරය කරන දෙයක්. ඉතින් මේ වගේ ලස්සනම දවසකට මට මල් හම්බ වෙනවා කියන්නේ එතනින් එහාට මට ඇත්තටම මට කියාගන්න බෑ සතුට. අපි වගේ ළමයිට නිදහස් අධ්‍යාපනය කියන්නේ අත්තට වගේ. ඉතින් මුදලට ගන්න බැරි මේ අවුරුදු 4ක වත්කම ලැබුණේ නිදහස් අධ්‍යාපනය නිසා. ඉතින් මම නිදහස් අධ්‍යාපනයට හිස නමාචාර කරනවා. මින් මත්තට පේරාදෙණිය කියන්නේ මගේ ජීවිතේ සන්ධිස්ථානයක්. කවදාවත් අමතක වෙන්නේ නැති පුරාවෘතයක්. මතක් වෙනකොට ඇස් දෙකට කඳුළු එකතු වෙන හරි ලස්සන හීනයක්. හෙට ඉඳන් මම පේරාදෙණියෙන් යාවි. හැබැයි පේරාදෙණියේ පින්තූර දැක්කහම ගලා හන්දියෙන් හැරුණහම මට පේරාදෙණිය මතක් වෙද්දි පපුව හිර වෙන්න ගනී. පේරාදෙණිය උපාධිය ගත්ත කෙනෙක් දැක්කහම හරියට නෑයෙක් දැක්කා වගේ ඇස් දෙකට කඳුළු වෙයි. ඒ වුණාට ඔය මොන කැම්පස් තිබුණත් පේරාදෙණියට ගහන්න කැම්පස් එකක් නෑ කියලා පම්පුවරි ගහන්නම අනිවාර්යෙන් හිතෙවි. මලක් නැති, ගහක් නැති, හන්තාන වෙනුවට කුණු කඳු පේන නගරක ඉඳන් පේරාදෙණිය නම් මෙහෙම නෑ කියන්න මට අනිවාර්යෙන්ම හිතෙයි. වසර 4ක සුන්දර මතක එක්ක ජයග්‍රාහී නිමාව. මේක ඔයාලගේ ජීවිතේ ලබන්නම ඕන අත්දැකීමක්. ඉතින් එන්න පේරාදෙණියට දලබුවෙක් වගේ ඇවිත් සමනලෙක් වගේ ඉගිලිලා ගිය හැටි මම ඔයාලට ඊළඟ බ්ලොග් එකෙන් අරන් එන්නම්. ඉතින් බලාගෙන ඉන්න ඊළඟ බ්ලොග් එක ගේනකම්. A level exam එක ළඟම එනවා. පේරාදෙණිය කියන්නේ හැමෝගෙම හීනයක්. ගොඩක් අයට යන්න බැරි, ගියපු කෙනෙක්ට අතාරින්න බැරි හීනයක්. පේරාදෙණියට ගිහින් අවුරුදු 4ක අමාරුම ඩිග්‍රියක් කම්ප්ලීට් කරගන්නවා කියන්නේ ඇත්තටම මේක ජයග්‍රහණයක්. නංගි මල්ලි මේක ඔයාලා හිතනට ඇත්තටම සුවිශේෂී දවසක්. නිකන් අර කොළඹ කැම්පස් එකේ, චපුර කැම්පස් එකේ, මොරටුව කැම්පස් එකේ, කැලණිය කැම්පස් එකේ ඒ වගේ විශ්වවිද්‍යාලවල උපාධි උත්සවයක් තියෙන්නේ BMICH. හැබැයි පේරාදෙණිය කැම්පස් එකේ උපාධි උත්සවය තියෙන්නේ පේරාදෙණිය කැම්පස් එක ඇතුළේ. කවදා හරි වෙන රටකට ගිහින් උපාධියක් ගන්නවා කියන එකේ මේකේ මහා ලොකු වෙනසක් තියෙනවා. මේක සල්ලි වලට ගන්න පුළුවන් උපාධියක් නෙමෙයි. ඉතින් ඔයාලගේ දක්ෂතාවය හැකියාව තියෙන ඕන පේරාදෙණියට එන්න. දකුණු ආසියාවේ සුන්දරතම විශ්වවිද්‍යාලයේ උපාධි පෙරහැරේ ගමන් කරනවා කියන්නේම ජයග්‍රහණයක් තමයි. මේ වගේ ලස්සන පාරක් දිගේ පෙරහැරක උපාධි උත්සවයට යන්න ලැබෙන්නේ නැහැ කොහෙවත්. යාළුවෝ නෑදෑයෝ දෙමාපියෝ පාර දෙපැත්තේ ඉඳගෙන අතවනන්නේ නැහැ කොහෙවත්. ඒ වගේම තමයි ඔයාලා අතවනද්දී දෙපැත්තේ ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලා ෆොටෝස් ගන්න හොරකන්නේ නැහැ කොහෙවත්. ඇකඩමික් ස්ටාෆ් එක පිටිපස්සෙන් එද්දී ඔයාලා ඉස්සරහින් යද්දී අක්බාර් පාලනේ යටින් යද්දී කවදාවත් කවර කැම්පස් එකකවත් අක්බාර් පාලමට උඩින් ඒ මත යන මිනිස්සු අයින් කරන්නේ නැහැ. ඒ ගෞරවය ඔයාලට කවදාවත් වෙන කැම්පස් එකක දෙන්නේ නැහැ. මේක පට්ට දවසක්. එන්න පේරාදෙණියට පාඩම් කරන්න, කැප වෙන්න, උනන්දු වෙන්න උත්සාහ කරන්න ඔයාලට බැරි දෙයක් නැහැ. ඉතින් දලබුවෙක් වගේ පේරාදෙණියට ඇවිල්ලා සමනලෙක් වගේ ඉගිලිලා ගියපු හැටි මම ඊළඟ